ලුණු ගෙඩියකින් හදමුද රස බයිට් එකක්. ඔන්න අද මම අනියන් ක්‍රිස්පි රින්ග්ස් හදන්න යන්නේ. ටිකක් ලොකු ලුණු ගෙඩියක් අරගෙන ඒකේ පොත්ත ඉවත් කරගෙන ඔන්න මම ලුණු ගෙඩිය සෝදගෙන ආවා. දැන් මේ විදිහට ටිකක් ලොකු පෙති කපා ගන්න ඕනේ. ටිකක් මහතට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ රින්ග්ස් ටික වෙන් කර ගන්නවා. මේ ටික මොන හරි වෑංජනයකට දාන්න තියන්න පුළුවන්. දැන් මෙතන අනියන් රින්ග්ස්, ෆ්‍රෙෂ් මිල්ක්, පාන් පිටි, කඩල පිටි, මිරිස් කුඩු, ලුණු ගම්මිරිස් සහ පාන් කුඩු තියෙනවා. මම මේකට බිත්තරයකුත් අරන් තියෙනවා. බිත්තර අවශ්‍යම නැහැ, නැතුවත් හදාගන්න පුළුවන්. මම දැන් මේකේ බැටර් එක හදාගන්න යන්නේ. පාන් පිටි කෝප්ප භාගයයි, කඩල පිටි කෝප්ප කාලයි. කඩල පිටි වෙනුවට කෝන් ෆ්ලයි එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් බේකින් පවුඩර් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැඳි භාගයක් වගේ, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්. ස්පයිසස් අපිට රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. කැමති නම් මේකට චිකන් කරි පවුඩර් ටිකක් එකතු කරගන්න පුළුවන්. තව ගාර්ලික් පවුඩර් වගේ. දැන් මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන දැන් මේ අපි හදාගත්තු අනියන් රින්ග්ස් ටික මේ මිශ්‍රණය පොඩ්ඩක් දවට ගන්න ඕනේ. මේ විදිහට දවට ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට බිත්තර එකතු කරලා මිශ්‍ර කරගන්නවා. දැන් ටික ටික මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා අපි මේක බැටර් එකක් හදාගන්න ඕනේ. ගොඩක් දී කරගන්න එපා. ටිකක් උකුවට වගේ තමයි අපි මේ බැටර් එක හදාගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක්ම අවශ්‍ය නැහැ. වතුර ටිකක් දාලා වුණත් මේක දී කරගන්න පුළුවන්. මේ වගේ ටිකක් ගන්නට තියෙන්න ඕනේ. දැන් මේ අනියන් රින්ග්ස් ටික මේ විදිහට හොඳින් මේ මිශ්‍රණය තවර ගන්න ඕනේ. ඊට පස්සේ පාන් කුඩු එකට දාලා හොඳට මේ විදිහට පාන් කුඩු දවට ගන්න ඕනේ. දැන් අපි එකින් එක මේ විදිහට කරගමු. ලුණු කපනකොට හීනේට කපා ගත්තොත් ලුණු පෙති කැඩෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් මහතට තමයි කපා ගන්න ඕනේ. ඔන්න දැන් මේ විදිහට අනියන් රින්ග්ස් ටික ඔක්කොම සූදානම් කරගෙන තියෙන්නේ. දැන් මේක බැද ගන්න තමයි අපිට තියෙන්නේ. ඊට කලින් මම මේක කන්න පොඩි ඩිප් එකක් හදා ගන්නවා. චීස් සෝස් එකක් හදාගන්න. මේ විදිහට චීස් කැල් ටිකක් මෑෂ් කරගෙන අපි අනියන් රින්ග්ස් තවර ගන්න හදපු බැටර් එකෙන් ඉතුරුණු ටිකකුත් මේකට දාගන්නවා. තේ හැන්දක් ටිකක් වගේ. ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාලා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් එහෙම දාලා මේක මේ විදිහට හදමු කියලා අපේ පොඩි පුතා තමයි කිව්වේ. බලමු නේද මේකේ රස කොහොමද කියලා. අපි යාට කියමුකෝ අපිට කියන්න කියලා. හරි, මම දැන් අනියන් රින්ග්ස් ටික බැද ගන්න යන්නේ. ෆ්‍රයි පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගමු. දැන් මේ විදිහට අනියන් රින්ග්ස් ටික එකින් එක ෆ්‍රයි පෑන් එකට දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. අපි හදන්නේ ක්‍රිස්පි අනියන් රින්ග්ස් නේ. මේක බැදපු ගමන්ම කන්න ඕනේ ක්‍රිස්පි ගතිය අඩු වෙන්න කලින්. ඒ නිසා මේකත් එක්ක කන ඩිප් එක එහෙම සූදානම් කරලා තියාගෙනම රින්ග්ස් ටික බදින්න පටන් ගන්න. හරි, ඔන්න මම ඔක්කොම අනියන් රින්ග්ස් ටික බැදගෙන ඉවරයි. අපි හදාගත්තු චීස් සෝස් එක, තව ටොමැටෝ සෝස් උත් තියෙනවා. පුතාට කියමු රස බලලා කොහොමද මේක ක්‍රිස්පිද, රස කොහොමද කියලා අපිට කියන්න කියලා. Let's try this now. Now I'm gonna try with the cheese sauce. It's so crispy and tender. The cheese sauce is really good. I'm also going to try with the ketchup. Oh, that's also really good. I like the cheese sauce. So, the onion rings were really good. Yummy! එහෙනම් මේ වැහි සීතලේ ගෙදර තියෙන පොඩි දේවල් ටිකක් එකතු කරගෙන මේ වගේ රසවත් ක්‍රිස්පි බයිට් එකක් හදලා ඔයාලට එන්ජොයි කරන්න. අපි ගිහින් එන්නම්.